හරි පුතේ. අපි අද බලමු කණ්ඩායම ජ්‍යාමිතියේ පළවෙනි සිද්ධාන්තය ලක්ෂ දෙකක් අතර දුර. හිතන්න අපිට තියෙනවා A කියලා khණ්ඩාංකයක්. ඒක අපි ගන්නවා XA YA කියලා. අපිට තියෙනවා B කියලා khණ්ඩාංකයක්. අපි ඒක ගන්නවා XB YB කියලා. මේ khණ්ඩාංක දෙක khණ්ඩාංග අක්ෂ පද්ධතිය ඕනෑම තැනක පීඩන්න පුළුවන් සාධාරණ khණ්ඩාංක දෙකක්. අපිට පුළුවන් ඒක මේ විදිහට X අක්ෂය Y අක්ෂය පීඩනවා. khණ්ඩාංග වල අපි කැමති නැරකින් මේ ලක්ෂ දෙක මාක් කරගත්තොත් මෙතන අපි A XA මේ දුර XA ඊට පස්සේ මේ දුර YA කියලා අපිට මාක් කරගන්න පුළුවන්. B කියන ලක්ෂයෙන් මේ හරියම කපමු කරගමු. B XB YB මේ සම්පූර්ණ දුර XB වෙනවා. මේ සම්පූර්ණ උස YB වෙනවා. අපි මේක මේ විදිහට යා කරගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ උස ලියා ගන්න මේ සම්පූර්ණ උස YB මේ සම්පූර්ණ උස YA අපිට මේක ලියා ගන්න පුළුවන් YB ඍණ YA කියලා. මේ සම්පූර්ණ දුර XB වෙනවා මේ සම්පූර්ණ දුර XA වෙනවා. එතකොට අපිට මෙන්න මේ දුර ලියා ගන්න පුළුවන් XB ඍණ XA කියලා. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. අපි මේ ලක්ෂය C කියලා නතර කරොත් අපිට පුළුවන් මේ ABC කියන ත්‍රිකෝණයට පෛතෘකස් ප්‍රමේය ලියන්න. මේකේ කර්ණය වෙන්නේ AB. AB ගේ වර්ගය සමාන වෙනවා AC. AC කියන්නේ XB ඍණ XK. XB ඍණ XA ගේ වර්ගය ධන. ඉතුරු පාදය කියන්නේ YB ඍණ YA. YB ඍණ YT ගේ වර්ගය. එහෙනම් අපිට මේ දුර AB කියන දුර ගන්න පුළුවන්. වර්ගමූල අපිට XB ඍණ XA කියන එක වර්ග කරාම එන උත්තරේ ඒ කියන්නේ XB ඍණ XA ගේ වර්ගයේ XA ඍණ XB ගේ වර්ගයේ අතර වෙනසක් නැහැ. මොකද මේ දෙන්නම වර්ග වෙද්දී ලැබෙන ධන උත්තරය. ඒක නිසා අපිට මේක ලියන්න පුළුවන් ඩෙල්ටා x. ඩෙල්ටා x කියලා කියන්නේ කණ්ඩාංග දෙකේ x කණ්ඩාංග අතර අන්තරය. x කණ්ඩාංග අතරේ වර්ගය ධන y කණ්ඩාංග අතරේ වර්ගය විහිද. එතන මේක තමයි අපේ කණ්ඩාංග ජ්‍යාමිතියේ පළවෙනි සිද්ධාන්තය. ලක්ෂ දෙකක් අතර දුර ලියන්න පුළුවන්. එම ලක්ෂ දෙකේ x කණ්ඩාංග අතරේ වර්ගය ධන y කණ්ඩාංග අතරේ වර්ගමූල විදින. ඉතින් පුතේ අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. දවසෙන් සිද්ධාන්තයක් වීඩියෝ මාලාවේ තවත් එක් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු. ජයෝ.